මේ සතියත් ඔබට වාසනාවන්ත සුවබර සතියක් වේවායි ප්‍රාර්ථනා කරන්නට කැමැතියි. අද මම ඔබෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඒ අහන ප්‍රශ්නයට ඔබ ඉක්මනින් උත්තර දෙන්න ඕනේ. පැය ගණන් ගන්න විනාඩි ගණනක්වත් දෙන්න බෑ. තප්පර ගණනක් ඇතුළත විනාඩියකට අඩු කාලයක් තුළ එක්වර ක්ෂණිකව මම අහන ප්‍රශ්නයට ඔබ උත්තර දෙන්න මහන්සි ගන්න. ඒ ඔබ ඔබෙන් අහන්න. මං අහනවා ඔබෙන් ඔබ වැඩියෙන්ම කැමති තරත්තෙක් දෙන්නෙක් තුන්දෙනෙක්. අපි තුන්දෙනෙක් නම් කරන්න. ඔබ වඩාත් කැමති තුන්දෙනෙක් නම් කරන්න. මට හොඳට විශ්වාසයි ඔබ විනාඩියක් ඇතුළත මම බලාපොරොත්තු වන පිළිතුරට අඩු ගානේ විනාඩියකට වැඩි වෙලාවක් විනාඩි 2ක් 3ක් 4ක් ගණන් කියලා මම හිතනවා. පැන්සල කටේ ගහගෙන අහස දිහා බලාගෙන කල්පනා කර කර කවුද මම කැමතිම තැනැත්තා කියලා කල්පනා කරයි. ඔබට විවිධයි විවාහකරන දරුවෙයි ස්වාමි දියණියෙයි අවිවාහකනම් පෙම්වතා පෙම්වතියෙයි හොඳ කීකරු දරුවෙක් නම් අම්මා තාත්තා සීවි හොඳ යහළුවෙක් ඉහෙලියෙක් සීපත් වෙයි. කමක් නැහැ. ඒ විනාඩියකුත් ඇතුළත ඔබ සිහි කරපු යහළුවා ඔබේ හැබෑවටම ඔබ ප්‍රිය කරන යහළුවා කියලා කිව්වොත් මගේ දෙවන ප්‍රශ්නය ඔබ කවුද? ඔබ කවුද? ඔබ ඔබට ප්‍රිය නැද්ද? ඔබ ඔබට කැමති නැද්ද? ඔබ ඔබට ආදරේ නැද්ද? ඔබෙන් පටන් ගන්න ආදරයේ සෙනෙහස මෛත්‍රිය නෙවෙද බෙදන්නේ අනිත් අයට? මගේ යෝජනාව ඔබට ඔබ ඉස්සල්ලාම කැමති වෙන්න ඕනේ ඔබට. මම ඇහුවේ ඔබ වඩාත්ම කැමති නැත්තම් තුන්දෙනෙක්. එක තමන් වෙන්න ඕනේ. මම හිතන්නේ මේ අහන කවුරුත් අවංකවම මම එක කියලා කොලේ ලිව්වයි කියලා මම හිතන්නේ. ඒ නිසා අපි හැම වෙලාවකම අපි ගැන තියෙන්නේ එක්තරා විදිහක අව탁සේරුවක්. අප ගැන තියෙන නොතකා හැරීමක්. නැත්නම් අප ගැන තියෙන නිකන් වැඩි මානසිකත්වයක්. එහෙම වුණාමත් අපෙන් ගිලිනවනේ නේද? කොහොම නමුත් තමන් පිළිබඳව තමන්ගේ දැක්ම, තමන්ගේ ශක්තිය, තමන්ගේ ඉලක්කය තමන් එක කරගන්න. තමන් එක කරගන්නේ නැත්නම් අපිට ලෝකෙට වැඩක් කරන්න බෑ. තමන්ගේ දරුවාට, දෙමව්පියන්ට, වැඩිහිටියන්ට, ස්වාමියාට, ස්වාමි දියණියට, රටට ආදරය කරන්න බෑ. මට ආදරය කරපු තරමට මම ආරක්ෂා වෙනවා. මම රැකෙනවා. මගේ ඉදිරි අනාගතයේ ඉලක්කය මම සම්පූර්ණ කරන්න උත්සාහ දරනවා. හැබැයි මම අනුන්ට ආදරී කී ගියොත් ඔබ ඔවුන් වෙනුවෙන් යමක් කරાવી, ඔවුන්ගෙන් යමක් අපේක්ෂා කරાવી. ඔබ ඔවුන්ගෙන් ඔබට අපේක්ෂා කරන දේ නොලැබෙනකොට ඔබට හිත වේදනාවක්, දුකක්, පීඩාවක් ඇති වෙයි. ඔබට දක්වන ආදරේ තරමටම ඔවුන්ගෙන් නොලැබුණොත් ඔබ වේදනාවට, දුකටපත් වෙයි. ඔබ යමෙකුට කරන උදව්ව, උපකාරය, මඟ පෙන්වීම තුළ ඔබ ගණන් ගන්න නැතුව ගියොත් ඔබට ඒ දුකක් ඇති වෙයි. ඒ නිසා තමන්ව විශ්වාස කරන්න. තමන්ට ආදරය කරන්න. තමන්ගේ ශක්තිය දියුණු කරන්න. ඉස්සෙල්ලා අඳුර ගන්න තමන්ගේ ශක්තිය, ඊට පස්සේ ඒක දියුණු කරන්න. ලෝකයක් අපිට දිනන්න පුළුවන් වෙන්නේ එතකොටයි. ලෝකයේ දිනපු සියලුම ආධ්‍යාත්මික නායකයින්, ලෝකයේ දිනපු සියලුම බලවතුන් ඒ තත්ත්වයටපත් වෙලා තියෙන තමන්ට ආදරය කිරීම තුළ. එවැගේම පරිස්සම් විය යුතු තැනක් තියෙනවනේ. තමන්ට ආදරය කිරීම තුළ දැඩි ආත්මාර්ථකාමීත්වයට යන්න එපා.
මම විතරයි මම විතරයි මම විතරයි මම විතරමයි දන්නේ මම විතරමයි පෝසත් වෙන්න ඕනේ මම විතරයි ඉගෙන ගන්න ඕනේ මට විතරමයි ශක්තිය තියෙන්නේ මට විතරමයි කුසලතා තියෙන්නේ කියලා නම් හිතන්න එපා. නෑ. මම මගේ ශක්තිය අඳුරගෙන මගේ ප්‍රශ්නේ මොකද්ද? ඔබ වැඩිම ආදරය කරන තරතන් දුන්නා කවුද? මම වැඩිම ආදරය කරන්න ඕනේ මට නම් මගේ මාව සර්ව සම්පූර්ණ තැනැත්තෙක් කරන්න. මාව කාටවත් නොදෙවෙන කෙනෙක් බොට ඒ තරගකාරී ලෙසට නෙමෙයි තමන්ගේ ආත්ම තෘප්තිය සඳහා. තමන්ගේ ආත්ම තෘප්තිය සඳහා. එසා මේ සතිය තුළ තමන් අඳුරගන්න තමන්ගේ හැකියාවන් දක්ෂතාවන් ප්‍රගුණ කරන්න කවුරු කොහොම තමන්ට මොන දේ කීවත් හෘද සාක්ෂියත් එක්ක තමන් කතා කරමින් ඉදිරියට යන්න. ඔබට තෙරුවන් සරණයි.